ඉරාන ඇමරිකා යුද්ධය සති දෙකකට නැවතීමෙන් පසුව සාම සාකච්ඡා වටයක් ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වුණා. නමුත් ඔවුන්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණා. සාකච්ඡා කළ ප්‍රධාන කරුණු මොනවාද? ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන. ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම නැවැත්විය යුතු බවත් යුරේනියම් පොහොසත් කිරීම සීමා කළ යුතු බවත් ඉල්ලා සිටියා. ඉරානය එය ප්‍රතික්ෂේප කළේ එහි න්‍යෂ්ටික වැඩසටහන විශේෂයෙන් සිවිල් භාවිතය සඳහා දිගටම කරගෙන යාමට අයිතියක් ඇති බව පවසමින්. හෝමුස් සමුද්‍ර සංධිය තෙල් මාර්ග පාලනය. ඉරානයට හෝමුස් සමුද්‍ර සංධිය පාලනය කිරීමට හෝ ශක්තිමත් බලපෑමක් අවශ්‍ය බව ඇමරිකාව පැවසුවා. ඇමරිකා එක්සත් ජනපදයට නිදහස් හා ආරක්ෂිත නැව් ප්‍රවේශයක් අවශ්‍ය බවයි ඔවුන් පැවසුවේ. නමුත් ඉරානය මෙයට එකඟ වූයේ නැහැ. ඉන් අනතුරුව සම්බාධක සහ ආර්ථික ගැටලු ඉරානය ඉල්ලා සිටියේ එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම සහ ආර්ථික සහන ඔවුන්ට ලබා දෙන ලෙසයි. නමුත් මේවා කිසිවකට ඇමරිකාව එකඟ වුණේ නැහැ. එසේම ඉරානය විසින් මෑත කාලීන ගැටුම් වලින් සිදු වූ යුද්ධය සඳහා වන්දි ඉල්ලා සිටියා. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම කොන්දේසි වලට එකඟ වුණෙත් නැහැ. හමුදා සහ ආරක්ෂක ගැටලු. ඇමරිකා එක්සත් ජනපදයේ පහත සඳහන් දේ සඳහා ඉල්ලීම් කළා. ඉරානයේ හමුදා ක්‍රියාකාරකම් සඳහා සීමාවන්. ඉරානය දිගු කාලීනව න්‍යෂ්ටික අවි සංවර්ධනය නොකරන බවට සහතිකයක්. ඉරානය මේවායින් බොහොමයක් අධික ඉල්ලීම් ලෙස සලකා ප්‍රතික්ෂේප කළේය. අවසාන ප්‍රතිඵලය ලෙස සාකච්ඡාව පැය 21ක් පමණ පැවතුණු අතර එකඟතාවයකට එළඹුණේ නැත. දෙපාර්ශ්වයම එකිනෙකාට දොස් පැවරූහ. ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානයේ කොන්දේසි පිළිගත්තේ නැත. ඉරානය ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලීම් යථාර්ථවාදී නොවන බව පවසා ප්‍රතික්ෂේප කළේය.